ඒකයි උනේ. අපි ගේමට බැස්සා. වැඩේ මිස්සුනා. 1996ත් 2006ත් අතර කාර්තුවේ ලංකාවේ ග්‍රාමීය තාරුණ්‍යයේ කේන්ද්‍රීය පරිච්ඡේදය ගැන කතා බහ කරන තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගත් වෙනස් විදිහේ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය. මේ කෙල්ල ආසයි ඔයා එලෙවල් කරනවා දකින්න. මොකද සමහර කෙල්ලෝ ආස නැහැ විභාගය නැගත්ත කොල්ලන්ට. ග්‍රාමීය සංස්කෘතියේ අප්‍රකාශිත පූර්විකාවන් බොහෝමයක් මෙම නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත දිගහරිනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ ඒවා තම අත්දැකීම් ලෙස ප්‍රේක්ෂකයා නතු කර ගැනීමයි. මෙවන් අපූර්ව නිර්මාණ විටින් විට බිහිවන වාසේම ඒවාට ප්‍රේක්ෂක ආකර්ෂණයද නොවඩුව ලැබෙන බව සමාජ මාධ්‍යයන් තුළ සංසරණයේදී මනාව පිළිබිඹුවේ. හරි. මාරවුලක් නෑ. බඩු ගියා. දීප්ත මල්ලි හුඟ කාලෙක ඉන්නේද? මට ඔයාලට දෙයක් තියෙනවා කියන්න. පාර ක්ලියර් නෑ මල්ලි. කසිකබල් නිර්මාණයන්ට ප්‍රේක්ෂක ඇස හුරු වී අවබෝධය මොට වී ඇත්තේ ප්‍රේක්ෂකයාට විකල්පයක් නැති හේවි. මෑත කාලේ නිර්මාණය වූ කූඹියෝ සහෝදරයා A-level වීරයා ගෙදර ඇවිත් තාත්තා වැනි නිර්මාණ සඳහා ප්‍රේක්ෂකාකර්ෂණය නොඅඩුව ලැබුණු බව නොර අනමල් විලට පමණක් ලඝු කොටගත නොයුතුය යන්නයි. ඔහු රාජාංගනයේ යාය 7 සිට පේදුරුතුඩුවේ දමිළ තරුණයාද නියෝජනය කරයි. උත්තලම් කලපුවද, මඩ කලපුවද, හම්බන්තොට කලපුවද, ඒ හා බැඳී ඇති මිත්‍ර සංස්ථාව, කුටුම්බ සංස්ථාව, අනෙකුත් සමාජීය සහ ආගමික යන සියල් පැතිකඩයන්හි හරස් කඩක් ලෙස තනමල් විල සුන්දර තරුණයා හඳුන්වා දිය හැකිය. මේ මොකෝ බා? පොඩි ප්‍රශ්නයක් වුණා දීප්ත. මොනවදර? අප දියුණු නොවූ බවට සාක්ෂියද එතනින් හමුවේ. 2006 සිටි තරුණයා හා වර්තමාන තරුණයා අතර වෙනස සුරත රැඳී ස්මාර්ට් දුරකථනය පමණකි. ඉතින් අප තවම ජීවත් වන්නේ ඒ පසුගාමී සමාජය තුළ නොවේද? මෙය දේශපාලනික ගැටලුවකි. බයන ගමන ඔබ ඵලයක්. මෙකී කාරණාව තම කුළුඳුල් නිර්මාණය හරහා රොෂාන් රවීන්ද්‍ර අපූරුවට රූප පෙට්ටිය මත සිතුවම් කරයි. සුසිත විජයමුණි ලංකාවේ කොල්ලා තනමල් විල කේන්ද්‍ර කර ගනිමින් අකුරු කරවයි. ෆාහිම් මෞජීඩ්ගේ සංහිඳියාවේ නිෂ්පාදනය තුළින් අප තනමල් විල නො වූ ලාංකික තරුණයා දකිමු. ඉතින් ඔබට තනමල් විල කොල්ලෙක් ඉදිරිය ගැන බලා හැඳින්නට ආරාධනා කරමු. අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්නට ආරාධනා කරමින් තවත් මෙවැනි වීඩියෝවක් මගින් හමුවෙමු. බලායිමු අපි ඈත සිටිජයි වැවෙන සෙවණේ පෙම් රටා ආරාරාරා ටරරා